දිෂ්ටියක් ගෙන්නලා තමයි අපි යන්ත්‍රයක් කරනකොට අනිවාර්යෙන් වචී කර්මෙදි විශේෂයෙන් දිෂ්ටිය මතුරන්නට ඕන. මම දේවාල ගණනාවකට ගියා නමුත් වැඩි හරි ගියේ නැහැ කියලා. මොකද දේවාල ගණනාවකට ගියා ගිහිලා තියෙන ආරූඪ කට්ටිය ගාවටනේ. ඒක හරියන්නේ නැහැ. ඥාති ඇවිල්ලා තේරෙන සිංහල භාෂාවෙන් හෝ දෙමළ කෙනෙක් නම් දෙමළ භාෂාවෙන් හෝ කතා කරනවා නම් ඒ භාෂාව හරි. මම කොණ්ඩදිනී හාමුදුරුවෝ නොවේ. නමුත් මමත් යකුම් බැන තමයි මේ විදිහට වැඩ ගන්නේ. නොපෙනෙන බලවේග, අදෘශ්‍යමාන බලවේග, හාස්කම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මේ වගේ වචන අපි හුඟක් දෙනෙක් දැනගෙන හිටියට සමහරුන්ට මේවයි පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශ්වාසය සම්බන්ධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශ්වාස කරනවද නැද්ද? අන්න ඒකට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඔබට ඒ පිළිබඳව විශ්වාසය ගෙන දෙන්න. අපි සූදානම් අද දවසේදී හාස්කම් සහිත ගම්බාර දේවාලය මොරටුව YouTube නාලිකාව වැඩසටහන හරහා කතා කරන්න. මොරටුව හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර පාර ගම්බාර දේවාලය බාර තිලංක සාමිතුමා එක්ක. අයිබන් සාමිතුමා. අයිබන් මත්මීනි. දැන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා කිව්වම සමහරව මේ ගැන විශ්වාස කරන්නේ නැහැ සාමිතුමා. බොහෝ පිරිසක් ඉන්නවා හැබැයි විශ්වාස කරන. සමහරු අත්දැකීමෙම තමයි විශ්වාස කරන්න පටන් ගන්න. එතකොට දැන් විශ්වාස කරන හරි විශ්වාස නොකරන අයට හරි ඔබතුමාට මොකක්ද බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? ඔව්. මම අනිවාර්යෙන් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට මෙන්න මේ දේ කියනවා. අද ලංකාවේ ඉන්නවා දේවාලයක් තියා අඩුම ගානේ පහන් පෙළකට පහනක්වත් තියන්නේ නැති කට්ටිය මේ Facebook වලින් එහෙම නැත්නම් YouTube මාර්ගයෙන් හදාගෙන මේ දේවාලයයි කියලා සංස්කෘතියක් ගොඩනගාගෙන තිනවා. ආරූඩෙන් වැඩ කරනවයි කියනවා. හරි. අද පහන තියෙනවා හෙට ආරූඩේන අනිද්දා ඉඳන් සාත්තරය කියනවා ඊට පස්සේ පුහුලුත් කපනවා. පුහුල කපන්නේ මං අහන්නේ මොන මන්තරින්ද කියලා. සමහරු කියනවානේ යක්කු බැඳගෙන වැඩ කරනවා. දිස්ටි වලින් වැඩ කරනවා. මලගිය ප්‍රාණකාරයන්ගෙන් වැඩ කරනවා. එහෙම කියලා කියනවානේ. මොකක්ද ඒවැය තියෙන වෙනස? අනිවාර්යෙන් මගේ වත්තේ මම යක්කු 4ක් බැඳලා තියෙනවා. මගේ වත්තේට ඔබතුමීලා ඇතුල් වෙනකොට ඔබතුමීලාට පේනවා ඇති බොහොම විවුර්තව තියෙන ගේට්ටුවක්වත් නැහැ. ඉතින් ඒකතකොට අපිටත් හතුරෝ ඉන්නවා. දැන් මේ වගේ තියෙනකොට අපිටත් හතුරෝ ඉන්නවනේ. අපි බය නැහැ. බය නැත්තේ මොකද? අර යකුම් බැඳ වැඩ ගන්නා නිසා. එතකොට ඔබතුමිය ඇහුවා දිෂ්ටිය කියලා. දිෂ්ටිය කියන්නේ ආම ගොඩක් වෙලාවට අපි දිෂ්ටියක් මතුරනවා අනිවාර්යෙන්. දිෂ්ටියක් ගෙන්නලා තමයි අපි යන්ත්‍රයක් කරනකොට අනිවාර්යෙන් වචී කර්මෙදි විශේෂයෙන් දිෂ්ටිය මතුරන්නට ඕන. දිෂ්ටියක් නැතුව ඒක දිෂ්ටි වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මන්ත්‍ර මතුරන්නේ. ඒක අනිවාර්යෙන් වෙන්නට ඕන. ඉතින් ඒ වගේ වරමෙන් කරනවා. ඒ වරමෙන් කරනවයි කියන්නේ ඉතින් එයාගේ ඥාතියා මැරිච්ච කෙනා කට්ටඩි මහත්තයෙක් නම් මාංශාත්‍රේ පූර්ණ කරපු කෙනෙක් නම් අපිට ඒක පිළිගන්න පුළුවන්. මොකද මේ මැරිච්ච ඥාතියා දන්නවනේ මන්තර. නැත්තම් මේ හැමෝම කරන දේවල් හරියන්නේ නැහැ. ඒ බව මම පැහැදිලි කරලා කියනවා. මම එහෙම බොරු කරපු අය මට්ටු කරලා තියෙනවා. ඒකත් කියන්නට ඕන. මොකද මම 97 දෙනෙක් මේ ලංකා භූමියට වරංකාරයෝ හදපු ලංකාවේ ඉන්න එකම වැඩකරු මම තමයි. නමුත් ඒ මගේ ගෝලීන්ට කියලා තියෙන්නේ ඕගොල්ලන්ට පුහුල් කපන්න බෑ. ඒ බොරු වැඩ කරන්න එපා. හරි? ඕකෙන් දෙතුන් දෙනෙක් ඉන්නවා එයා මැලගිය සීයා එහෙම නැත්නම් තාත්තා කපු මහත්තයා කට්ටඩි මහත්තයා මන්ත්‍ර සාත්‍රය දන්න ගත්ත මිනිස්සු. නමුත් එයා දන්නේ නැහැ. සමහරක් අය දන්න දෙන්නෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ හරි. ඉතින් අනික් කට්ටියට මං කියන්නේ පුහුල් කපන්න දෙන්න බෑ. පොල් ගහන්න පුළුවන්. කාරණාවකට පොල් ගහන්න පුළුවන්. ඥාතිය බලයෙන් පොල් ගහන්න පුළුවන්. ඉන් එහා දෙයක් කරන්න බෑ. කරන්න බෑ. ඒ බව පැහැදිලි කියන්නේ. සමාජය අවුල ගන්න එපා. මන්ත්‍ර ශාස්ත්‍රයේ පැත්තයි ආරුඩ පැත්තයි. ඒ බව සමාජයට කියන්නට ඕන. දැන් සාමිතුමාවේ සමහර අයට වරම් ලැබිලා හරි ආරූඪ ලැබිලා හරි ඒගොල්ලෝ ඒ වරම හරි ආරූඪ හරි ලැබිච්ච වෙලාවට කතා කරන භාෂාව වෙනස් වෙනවනේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් ඒකට ඒ ලැබෙන කෙනාද වරම ලැබෙන කෙනා කතා කරන විදිහද නැත්නම් ඒ එන කෙනා කතා කරන විදිහද කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඔව්. මෙන්න මෙහෙමයි. දැන් සමහරු කියනවා පත්තිනි දෙවියන්තුරු වැහෙනවයි කියලා. සමහරු කියනවා කාලි වැහෙනවයි කියලා. මේ දෙවියෝ කියන්නේ ආවම අපිට වඩා ගොඩක් උසින් ඉන්න උඩ හස්සලේ ඉඳගෙන අපි දිහා බලන. උතුංග වූ මහා ගතිගුණ ලක්ෂණ ඇති මහා දේහ ලක්ෂණ ඇති මහා බලගතු පිරිසක්. ඒ කෙනෙක් අපේ ඇඟට ඇතුල් වුණොත් අපේ හෘද වස්තු පුපුරලා මැරෙනවා. ඒකත් සම්පූර්ණ බොරුවක්. ඒ බවත් මං කියනවා. ඥාති ඇවිල්ලා තේරෙන සිංහල භාෂාවෙන් හෝ දෙමළ කෙනෙක් නම් දෙමළ භාෂාවෙන් හෝ කතා කරනවා නම් ඒ භාෂාව හරි.
දැන් ඊට අමතරව තියෙනවා කතෝලික ආගමේ හැටියට කියනවා ස්ප්‍රින් සාන්තු වහන්සේගේ බලයෙන් වැඩ කරනවා කියලා. ඒ කියන්නේ යාඥා ප්‍රයාස් කියනවා. ඉතින් ඒකේ යම්කිසි බලයක් තියෙනවා. මොකද අපි ඒක ජප කරනවා වගේ තමයි. ඒක ඒගොල්ලන්ගේ බලය. අපි පිරිත් කියන්නේ. දැන් පිරිත කියනකොට ගොඩක් ආම රතන සූත්‍රය දේශනා කරද්දී අපි මම ගොඩක් කට්ටියට කියන රතන සූත්‍රය කියන ගෙවල් වල. ඒක හොඳයි. ඒ කියන්න බෑ ඉතිපිසෝ ගාතාව කියන් බහින්. ඒව බලයි. ඉතින් ඒ වගේ කතෝලිකයන්ටත් මම කියනවා මම මේ ශාස්ත්‍රය කරාට මම හැම දෙයක් පිළිබඳ ලොකු දැනුමකින් කරන්නේ. මිකාኤල් යාඥාව කියන ගෙවල් වල පරමණ්ඩල නමෝ මරිය කියන්නේ විශ්වාස ලක්ෂණය කියන්නේ. ඉතින් ඒ දේ කරන්න. ඉස්ලාමී භක්තිකයෝ ඉන්නවා. එයාට කියනවා අල් කුර්ආනය යටට ඕගොල්ලෝ සාතන් පරාජය කරන්න ඕගොල්ලෝගේ කටයුතු කරන්න. හින්දු කියන්නේ මම කරන විදිය. ඉතින් ඒක කොහොමත් ඒගොල්ලෝ ඒ දේව වන්දනාවේ ඒ විදියට යෙදෙනවා. මගේ යන්ත්‍ර දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ හින්දු අය නම් ගොඩක් කිරිමාංශ වළඳන්නේ නැහැ. නමුත් අපි සිංහල අය කතෝලික අය මාගාවට එනවා. ඒගොල්ලන්ට ඒ ඕන જાතියක් වළඳ ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදියට තමයි මොකද මන්ත්‍ර ශාස්ත්‍රය වෙනස් ඔය ආරූඪ ශාස්ත්‍රය වෙනස් කියලා තමයි මම ඒ තුලින් කියලා දෙන්නේ සමාජයට. ඒ බව ඕගොල්ලෝ හොඳින් තේරුම් ගන්න, තේරුම් අරගෙන කටයුතු කරන්න. මොකද්ද කරන්නට ඕන, මොකද්ද වෙන්න ඕනට කියලා දැන්වත් බුද්ධියෙන් 100ට ගන්න. ඒ පිටවස ගිහිල්ලා මට ඇවිල්ලා කියන්නට එපා. මම දේවාල ගණනාවකට ගියා නමුත් වැඩි හරි ගියේ නැහැ කියලා. මොකද දේවාල ගණනාවකට ගියත් ගිහිල්ලා තියෙන ආරූඪ කට්ටිය ගාවටනේ. ඒක හරියන්නේ නැහැ. ඒකයි ඇත්ත. දැන් සාමිතුමා මම අහලා තියෙන විදිහට නම් මලයාලම් ගුරුකම් කියන ඒවා හැමෝටම කරන්න පුළුවන් බවක් මම දන්නේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ ඒක ගැන කතා කරන්නත්. මලයාලම් ගුරුකම් ඇයි හැමෝටම කරන්න බැරි? දැන් ඔබතුමා විශේෂයෙන් මලයාලම් ගුරුකම් හදාරලා තියනවාද කොහොමද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න? මගේ ශ්‍රී ලංකා දන්නිතලය තුල මම ඇත්ත කතන්දරේ කියනවා නම් මගේ මුල ආරම්භය නම් කියන නම් මටත් වරයක් තිබුණා. මම වරෙන් සාත්තරකේ හිටියා පොල්ගගහ හිටියා. ඒ ඉන්නකොට කඳුරට ප්‍රදේශයෙන් පවුලක් ආවා. ඇවිල්ලා කිව්වා මගේ ඉන්නවා අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා වයසයි බොහොම වයෝවෘද්ධයි. එයාට වංශාත්‍රය කරන්න බෑ. යාගේ දරුවෝ කරන්නේ නැහැ. මලයාලම් සම්පූර්ණ ශාස්ත්‍රයේ තියෙනවා. ඔබතුමා කැමති නම් ඒ දේ දෙන්නම් කියලා. නමුත් මේ මලයාලම් ශාස්ත්‍රය ගත්තට මේක සමහරක් ඒවා සිංහලට පරිවර්තනය කරලා සමහරක් ඒවා මලයාලම් භාෂාවෙන්මයි තියෙන්නේ. ඒ තුල මම 8 වතාවක් ඉන්දියාව නියෝජනය කරලා තියෙනවා කේරළයට ගිහිල්ලා. කේරළය තමයි මලයාලම් උපත. ඒ ගිහින් තියෙනවා. ඉතින් ඒ ගිහිල්ලා එහෙ ඉන්න සාමිවරු හම්බෙලා ඒක සිංහල පරිවර්තකයෝ ඉන්නවා. සිංහල භාෂාවට පරිවර්තනය කරන කට්ටිය ඉන්නවා. ඒ පරිවර්තනය කරගෙන තමයි අපි මේ මන්සාත්‍රයේ මගේ ගුරුනාන්සේ ජීවතුන් අතර දැන් නැහැ. එයා ඉන්න කාලේ එයාගෙන උත්සාහ ගත්තා. ඒව සමහරක් ඒවා පරිවර්තනය කරගත්තා. ඒ කියන්නේ මලයාලම් භාෂාව සිංහලට පරිවර්තනය කරන් තමයි ලියාගෙන තමයි අපි මේ මන්සාත්‍රයේ පරිවර්තනය කළා. හරියටම ඒක නැවතත් ඉන්දියාවට ගිහලා පරීක්ෂා කළා තමයි මේ විදිහට මේ වැඩ කටයුතු කරන්නේ. නැත්තම් අර එදා ගිනි පාගනකොට මගේ කකුල් දෙක දැවෙයි. යන්ත්‍රයේ තටුවේ තියලා මතුනකොට යන්ත්‍රය විනාශ වෙයි, බලයක් නැති වෙයි. ඒ වගේ දේවල් වෙනවා. ඒක හරියට කරොත් අර දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ ගියේ ඔන්න ඔකට තමයි. සාමිතුමා මේ මලයාලම් ශාස්ත්‍රවලයි අනිකුත් ගුරුකම් වලයි වෙනසක් තියෙනවද? වැඩිපුර බලයක් තියෙන්නේ මේ මලයාලම් ගුරුකම් වල. එහෙමත් නැත්නම් අනිකුත් ගුරුකම් වල. එහෙම විශේෂයක් තියෙනවද මොකක් හරි? ඔව්. ඒ බව කියනකොට නම් මෙන්න මෙහෙම මම කියනවා. මොකද අපේ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ හිටියා. උන්වහන්සේ යකුම් බැඳ වැඩ ගත්තා. නමුත් උත්තම චීවරය උන්වහන්සේ මේ මෙහෙම චීවරේ පැත්තකින් තියලා තමයි හඳන කඩය අනුසාර කරගෙන තමයි ඒ උන්වහන්සේට වෙනම දේවාලයට කාමරයක් තිබ්බා. ඒ තුල යකුම් බැඳලා තිබ්බා. කෝච්චිය දුවන කෝච්චිය නැවතුවා අසකරත් නැවතුවා අපි අහලා තියෙන පුරාතන ඉතිහාසය පිළිබඳව යාපහුවේ. ඉංග්‍රීසි සමයේ සුද්දව සෑහෙන දනගස්සන්න වැඩ කරපු මේ මත් දෙක වැඳලා මගේ සිංහල ජාතිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් මම කියන උන්වහන්සේට නිවන් සුවත් වේවා කියලා උතුම් නිවාරණ ශක්තිය අත්පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද ඒ වගේ වැඩ පෙන්නපු හාමුදුරුවමක් මේ රටේ හිටියා. ඊට පස්සේ මම කොණ්ඩදිනී හාමුදුරුවෝ නොවේ. නමුත් මමත් යකුම් බැඳ තමයි මේ විදිහට වැඩ ගන්නෙ. ඒ වගේ මලයාලම් ශාස්ත්‍රයේ තමයි මම ගන්නෙ. උන්වහන්සේ කොහොම කරාද මන් දන්නේ නැහැ. මාතරත් හිටියා යකුම් බැඳ වැඩගත්ත දක්ෂ කට්ටඩි පිරිසක් මහත්තුරු ටිකක්. ඒතුමල්ලගේ ඒ දේත් අපිට ගොඩක් ලංකාවේ වුණා. ඉතින් අන්න ඒ දෙක තමයි ලංකාවේ ගොඩක් රොඩි ගුබ්බෑන් වලත් හොඳ දක්ෂයෝ හිටියා. දැන් නමුත් ඒක බොහොම මිලින වෙලා ගිහින් තියෙනවා. මලයාලම් රොඩි
මාතර කියන ගුරුකම් ප්‍රභේද 3කට රුහුණු ගුරුකම් කියන ප්‍රභේද 3කට ලංකාවේ බෙදුණා. ඒ වගේම අනුරාධපුර පැත්තේ සාලියව ආශ්‍රිත ප්‍රදේශවලත් දක්ෂයෝ කලින් හිටියා. දැන් නම් මං හිතන්නේ කවුරුත් ඒ වගේ හරි දෙයක් කරනවා කියලා. මොකද ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පීදුරු තුඩුවට විශාල ජනයා පිරිසක් මාගාවට එනවා. සමහරක් අය නොකියත් එනවා. කොහොම ආවත් මම මේ වැඩසටහන් බලලා දුරකථන අංකයට කතා කරලා එන්න ඒක වැදගත්. නමුත් නොකිය ආවත් සමහරක් මිනිස්සු මං අරෝලෙවන්නේ මං හිටියොත් මං වැඩ කරනවා. රෑ වෙලා ඉන්න එපා කියලාත් මං කියනවා විශේෂයෙන්. මොකද දවල් කාලේ එන්න මොකද අපි ගුරුකම් මතුරන වෙලාවට මං සමහරක් කරලා මෙතන නෑ ගොඩක් වෙලාවට සෝම් පිටියේ මතුරනවා. ඒ මගේ මතුරන ස්ථාන තියෙන ඒ ස්ථාන වල ගිහලා මං මතුරනවා. මොකද ඒක බොහොම නිෂ්කලංකව නිශ්චල පරිසරයක් තුර කරන දේ තමයි ගොඩක් සාර්ථකන්නේ. නිසා තමයි එහෙම යොදාගෙන තියෙන්නේ මන් ශාස්ත්‍රය කියන උපයෝග කරගෙන. සාමිතුමා දැන් කෙනෙකුට ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕනේ නම් දේවාලයේ තියෙන තැන ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමය කොහොමද අපි ඒක හඳුන්වනවා? දේවාලයට එන මාර්ගය අපි පැහැදිලිව සඳහන් කරනවා නම් කොහොමද? ඔව් මම බස් මාර්ගය කියන්නම්. ගොඩක් බස් වල එන කට්ටිය ඉන්නවා. කොළඹ දිසාවෙන් ඉඳන් එනවනම් පානදුර පරණ පාර මාර්ගාංක 100. නුගේගොඩ පැත්තෙන් එහෙම එනවනම් 183 කියලා බස් එක තියෙනවා පානදුරට එන. ඒ බස් වල මාර්ග ඔස්සේ ගමන් කරාගේ ඇවිල්ලා මොරටුව පාලම තියෙනවා. මොරටුව ටවුමේ මොරටුව පොලිසිය පහු වෙනකොට තියෙනවා ලාෆ් ආයතනය, සුපර් මාකට් එක, KFC ආයතනය. ඒක පහු වෙනකොට බෙන්ඩ් එකේ තියෙනවා පාලම වම් පැත්තේ. ඒ පාලම පහු වෙනකොට ඔරේතුඩුවේ පළවෙනි බස් වෝල්ට් එක නෙමෙයි දෙවෙනි බස් වෝල්ට් එකෙන් කිරිහල කඩේ ගාව බස්සන්නේ කොහොම කවුරුත් බස් වල යන මහත්තුරු අපේ කොන්දස්තර මහත්තුරු රීදුරු මහත්තුරු දන්නවා. එම් බස්සනවා බස් ස්ටෑන්ඩ් එකේ. චන්ද්‍රසේකර පාරේ තමයි මගේ දේවාලේ තියෙන්නේ හොරේතුඩුවේ. හොරේතුඩුවට තමයි ටිකට් ගන්නට ඕන කොහෙන් ආවත්. එතන ගාලු දිසාවෙන් ඉඳන් එනවා නම් පානදුර නගරයෙන් බහැලා මං එන්න කියලා කියනවා පානදුර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා. ඒකත් නගින්න ඕන මාර්ගාංක 100 පිටකොටුව හෝ 183 නුගේගොඩ. නැගලා හොරේතුඩුවේ චන්ද්‍රසේකර විද්‍යාලය ගාවින් බහින්න කියලා තමයි මං කියන්නේ. එතනින් බහැලා චන්ද්‍රසේකර පාරට එන්න. වෙන මුකුත් අහන්න ඕනේ චන්ද්‍රසේකර පාරට එන්න. ඇවිල්ලා එන්න පුළුවන්. මගේ දුරකථන අංකයත් මම මෙහෙම කියනවා නම් හොඳයි. මගේ දුරකථන අංකය විවුර්තයි ඕගොල්ලෝ වෙනුවෙන් 0.7යි 7යි 2යි 168යි 427 මම හිතන්නේ මේ තිරේ දිස් වෙනවා ඇති අංකය. ඒ තුලට කතා කරලා ඉස්සර වෙනදට කතා කරන්න හැන්දෑ 4ත් රෑ 8ත් අතර එන දවසට කලින් දවසේ මම බොහෝ වෙලාවට දේවාලේ ඉන්නවා නම් හැම දවසකම ඔක වැඩ කරනවා. විශේෂයෙන් අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා නම් ගොඩක් ඕගොල්ලෝ වෙනුවෙන් වරද්දන්නේ නැහැ ඉරිදා. මොකද නිවාඩු තින් දවසේ මිනිස්සු හම්බ කරන්නට ඕන. අද ජීවත් වෙන්න බොහොම අමාරු කාලයක් කාටත්. ඒ තුල ඉරිදා නිවාඩුවට මම ඕගොල්ලෝ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. ඒක නිසා පොඩක් කතා කරලා ආවොත් එන පිටිස සීමා කරන්න පුළුවන්. උන්ට වෙලාව ලබා දෙන්න පුළුවන්. රස්තියාදූ කියන එක දුරු කරන්න පුළුවන්. ගොඩක් බුද්ධිමත් ජනතාවක් රටේ ජීවත් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. නැවත වතාවක් මතක් කරන්නම් තිලංක සාමිතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය 0772යි 168යි 427 0772යි 168යි 427 කියන අංකයට කතා කරලා සාමිතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව විසඳ ගන්න ගැටලුවට විසඳුම් ලබා ගන්න සාමිතුමාට අමතන්න වෙලාවල් සඳහන් කරලා තිනවා. කතා කරන්න ඕනේ කොයි වෙලාවටද කියලා. මේ වගේම තවත් වැඩසටහනකින් ඔබව සම්බන්ධ කරගන්නකම් අද දවසට සමු ගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට අපිට පැහැදිලි කිරීම සිදු කරා. බොහොම ස්තුතියි.